Hello everyone, welcome back to Sampath Kaluwarachchi YouTube channel. අද දවසේ මම ඔබට ඉංග්‍රීසියෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආසාවෙන් ඉන්න ආධුනිකයෙක් දැනගත යුතුම ග්‍රැමර් කොටස් 10ක් කියලා දෙන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් ඔබ ආසයි නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න බලන්න මෙන්න මේ ග්‍රැමර් කොටස් 10 ඔයා දන්නවද කියලා. ඉතාම සරල ග්‍රැමර් කොටස් 10ක් ව්‍යාකරණ කොටස් 10ක් තමයි මෙන්න මේ ටික. හොඳයි. අපි පළවෙනි එකට යමු. ඒ තමයි I am භාවිතය. I am කියන්න පුළුවන්. එහෙම නැත්නම් එහි contracted form එක I'm කියලා use කරන්නත් පුළුවන්. හොඳයි. කොහොමද කියන්නේ මෙන්න මේ වාක්‍ය ටික? මම ගුරුවරයෙක්. I am a teacher. දැම්මේ අල් කයන්න කියවෙන්න. I am a teacher. මම ගුරුවරයෙක්. මම කාර්යබහුලයි. I am busy. I am busy. මම කාර්යබහුලයි. මට මහන්සි. කොහොමද කියන්නේ? I am tired. එහෙම නැත්නම් I'm tired. I'm tired. මට මහන්සි. මම අද ගෙදර ඉන්නේ. I'm at home today. I'm at home today. එහෙම නැත්නම් I am at home today. ඔබ පුරුදු වෙන්න I am කියන එක කෙටි කරලා I'm කියලා භාවිත කරන්න. I'm at home today. මම අද ගෙදර ඉන්නේ. ඔය විදිහට ඔබ පුරුදු පුහුණු වෙන්න I am දාලා වාක්‍ය නිර්මාණය කරන්න. හොඳයි. අපි යමු ඊගාවට දෙවනි ග්‍රැමර් කොටසට. ඒ තමයි have has භාවිතය. මෙහිදී ප්‍රධාන වශයෙන් මම කතා කරන්නේ I have භාවිතය. මට තියනවා මට ඉන්නවා යනුවෙන් අයිතියක් හැඟවීමේදී තමයි අපි I have භාවිත කරන්නේ. අපි වාක්‍ය කීපයක් හදමු. මට ස්මාර්ට්ෆෝන් එකක් තියනවා. කොහොමද කියන්නේ? I have a smartphone. I have a smartphone. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. I have a lot of friends. I have a lot of friends. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. මට ප්‍රශ්නයක් තියනවා. මට ප්‍රශ්නයක් තියනවා. I have a problem. I have a problem. මට ප්‍රශ්නයක් තියනවා. මට සුරතල් පූසෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? I have a pet cat. I have a pet cat. ඔන්න ඔය විදිහට Tamanට අයිතිව තියෙන දේවල් ගැන අදහස් ප්‍රකාශ කරනකොට අපි I have භාවිත කරනවා. මේ අහන්න තව උදාහරණ කීපයක්. මට තදබල හිස රදයක් තියෙනවා. I have a severe headache. I have a severe headache. severe කියන්නේ තදබල. headache කියන්නේ හිස රදය. I have a severe headache. මට තදබල හිස රදයක් තියෙනවා. මට 7:30ට රැස්වීමක් තියෙනවා. I have a meeting at 7:30. I have a meeting at 7:30. මට 7:30ට රැස්වීමක් තියෙනවා. මට තියනවා මට ඉන්නවා යනුවෙන් ඒ විදිහට අදහස් කියනකොට අපි I have භාවිත කරනවා. ඒ වගේම මේකේ නෙගටිව් සෙන්ටෙන්සස් හදන විදිහත් ඔබ මතක තියාගන්න. මට නෑ කියනකොට I haven't කියන්න එපා ඔබ. මෙහිදී භාවිත කරන්න I don't have. මට කාර් එකක් නෑ. I don't have a car. මට ස්මාර්ට්ෆෝන් එකක් නෑ. I don't have a smartphone. මට රස්සාවක් නෑ. I don't have a job. I don't have a job. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. හොඳයි. ඊගාවට අපි යනවා තුන්වෙනි ග්‍රැමර් කොටසට. ඔබ දැනගන්න ඕන මෙන්න මේකත්. ඒ තමයි I can. මට පුළුවන්. can කියනවා පුළුවන්. can භාවිතය ඔයා දැනගන්න ඕන. ඔයාට කරන්න පුළුවන් දේවල් කියනකොට can යොදා ගන්න. මට වේගයෙන් දුවන්න පුළුවන්. I can run fast. I can run fast. මට වේගයෙන් දුවන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන්. I can do this. I can do this. මට මේක කරන්න පුළුවන්. මට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. I can play cricket. I can play cricket. ඔය විදිහට can භාවිතයත් ඔයා හොඳට කටට හුරු වෙන්න ඕන. ඉංග්‍රීසියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේම මේකේ නෙගටිව් සෙන්ටෙන්සස් හදන විදිහත් ඔයා දැනගන්න ඕන. can පුළුවන් can't කියන්නේ බෑ. can පුළුවන් can't බෑ. මට කාර් එකක් පදවන්න බෑ. I can't drive a car. I can't drive a car. මට කාර් එකක් පදවන්න බෑ. මට එහෙ යන්න බෑ.
I can't go there. I can't go there. මට එහෙ යන්න බෑ. මට හින්දි ගීත ගායනා කරන්න බෑ. I can't sing Hindi songs. I can't sing Hindi songs. මට හින්දි ගීත ගායනා කරන්න බෑ. එහෙනම් ඔයා can සහ can't භාවිතය හොද්දට පුරුදු පුහුණු වෙන්න ඕන. ඉංග්‍රීසියෙන් කතා කරන්න ආසයි නම් හොඳයි. ඊගාව 4 වෙනි grammar කොටස තමයි I want කියන එක. එහෙම නැත්නම් I want to භාවිතය මට ඕන කියන එක. මට ice cream එකක් ඕන. I want an ice cream. I want an ice cream. මට ice cream එකක් ඕන. මට වතුර ටිකක් ඕන. I want some water. අපි නිතරම භාවිත කරන ඒවා තමයි මම ඔබට මේ කියලා දෙන්නේ. මට වතුර ටිකක් ඕන. I want some water. I want some water. මට වතුර ටිකක් ඕන. අපි මෙහිදී want to කියලා බහුලව භාවිත කරනවා. යම් කිසි දෙයක් කරන්න ඕන කියනකොට තමයි අපි want to භාවිත කරන්නේ. මට කොළඹ යන්න ඕන. I want to go to Colombo. I want to go to Colombo. මට කොළඹ යන්න ඕන. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. I want to learn English. want to ට පස්සේ ක්‍රියාපදයක් දැමිය යුතුයි. I want to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. I want to learn English. I want to learn English. හොඳින් මතක තියාගන්න එහෙනම් I want ඒ වගේම I want to කියන එකත් ඉංග්‍රීසියෙන් කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයා පුරුදු පුහුණු වෙන්න ඕන. ඊගාව එක තමයි I like සහ I don't like. I like මම කැමති. I don't like මම කැමති නෑ. මේ අපේ 5 වෙනි grammar කොටස. මම කැමති. I like apples. මම apple වලට කැමති. I like playing cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති. like ට පස්සේ ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තබන්න පුළුවන්. I like playing cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් I like to play cricket. ට පස්සේ දාන ක්‍රියාපදය සාමාන්‍ය ස්වරූපයෙන් තියන්න ඔබ. I like to play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති. I like to learn English. I like to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති. මම strawberries වලට කැමති. I like strawberries. I like strawberries. මම strawberries වලට කැමති. කැමති වගේම කැමති නෑ කියලාත් අපි කියනවානේ. එතකොට ඔයා I don't like භාවිත කරන්න. මම කැමති නෑ. I don't like. මම ෆුට්බෝල් වලට කැමති නෑ. I don't like football. I don't like football. මම අඹ වලට කැමති නෑ. I don't like mangoes. I don't like mangoes. මම අඹ වලට කැමති නෑ. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් මම කොත්තු කන්න කැමති නෑ. I don't like to eat කොත්තු. I don't like to eat කොත්තු. අන්න එහෙමයි කියන්නේ. දැන් මම කොත්තු වලට කැමති නෑ. I don't like කොත්තු. මම කොත්තු කන්න කැමති නෑ. I don't like to eat කොත්තු. පැහැදිලි නේද? කන්න කැමති නෑ කියනකොට I don't like to eat කොත්තු. ඒ විදිහට යොදා ගන්න පුළුවන් ඔයාට. එතකොට I like සහ I don't like අපේ ඉංග්‍රීසියෙන් කතා කරනකොට නිතරම භාවිත කරනවා. ඊගාව එක 6 වෙනි එක තමයි මොකද්ද? present continuous tense එක. මොනවා හරි දෙයක් කරමින් ඉන්නවා කියන එකත් අපි නිතරම භාවිත කරනවා. දැන් මම මොකද කරමින් ඉන්නේ? I am teaching English. I am teaching English. ඔයා මොකද කරමින් ඉන්නේ? You are watching my video. You are watching my video. ඔයා මගේ වීඩියෝ එක බලමින් ඉන්නවා. I am teaching English. මම උගන්වමින් ඉන්නවා. අපි දෙන්නම යම් කිසි දෙයක් කරමින් නේද ඉන්නේ. ඔයා බලමින් ඉන්නවා. මම උගන්වමින් ඉන්නවා. අන්න ඒ වගේ මොනවා හරි දෙයක් කරමින් ඉන්නවා කියනකොට අපි I am සමග ක්‍රියාපදයේ ing දානවා. මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නේ. I am playing cricket. I am playing cricket. මම නවකතාවක් කියවමින් ඉන්නේ. I am reading a novel. I am reading a novel. මම homework කර ඉන්නේ. I am doing my homework. I am doing my homework.
මේ වෙලාවේ කරමින් ඉන්නවා කියන අදහස් කියනකොට අපි I am ට පස්සේ ක්‍රියාපදය ing ස්වරූපයෙන් තබනවා. මේ භාවිතයත් අපි නිතරම යොදා ගන්නවා ඉංග්‍රීසියෙන් කතා කරනකොට. හොඳයි. ඊගාව එක බලන්න. ඊගාව එක තමයි 7 වෙනි ව්‍යාකරණ කොටස. ඒ තමයි this is සහ that is අපි use කරනවා. this is ගන්නේ ළඟ තියෙන එක දෙයක් ගැන කියන්න. that is ගන්නේ දුර තියෙන එක දෙයක් ගැන කියන්න. මේ තියෙන්නේ පොතක්. this is a book. මේ තියෙන්නේ කැමරාවක්. this is a camera. මේ ඉන්නේ පූසෙක්. this is a cat. මේ ඉන්නේ බල්ලෙක්. this is a dog. ඒ වගේම අර තියෙන්නේ කියනකොට අපි ගන්නේ that is දුර තියෙන ඇඟිල්ල දික් කරලා කියන්නේ අපි අර කියලා. එතකොට ගන්නේ that is. අර තියෙන්නේ අඹ ගහක්. that is a mango tree. අර තියෙන්නේ පන්සලක්. that is a temple. අර තියෙන්නේ කන්දක්. that is a mountain. අර ඉන්නේ වල්ලලියෙක්. that is a wild elephant. ඔය විදිහට අපිට කියන්න පුළුවන්. එහෙනම් ඔයා හොඳට කටහුරු කරගන්න this is සහ that is භාවිතයට ඔයා දැනගන්න ඕන. හොඳයි. ඊගාවට අපි යමු 8 වෙනි ව්‍යාකරණ කොටස බලන්න. ඒ තමා ඔයා දැනගන්න ඕන there is සහ there are. එක දෙයක් තියනවා, එක්කෙනෙක් ඉන්නවා කියනකොට අපි there is ගන්නවා. ගොඩක් දේවල් තියනවා, ගොඩක් අය ඉන්නවා කියනකොට අපි there are ගන්නවා. උදාහරණ කීපයකට යමු. මේසය උඩ පොතක් තියනවා. මේසය උඩ පොතක් තියනවා. ඉස්සල්ලා කියන්න ඕන පොතක් තියනවා කියලා. there is a book. මේසය උඩ on the table. on කියනවා උඩ කියන්න. ඊට පස්සේ අනිවාර්යෙන් the දානවා. the දාලා තමයි table කියලා කියන්නේ. on table නෙවෙයි on the table. there is a book on the table. මේසේ උඩ පොතක් තියනවා. පුටුව යට පූසෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? there is a cat under the table. there is a cat under the table. පුටුව යට under the table. පැහැදිලි නේද? ගේට්ටුව ළඟ පිරිමි ළමයෙක් ඉන්නවා. ඉස්සලා කියලා ඉන්න ඕන පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. කොහොමද කියන්නේ? there is a boy. පිරිමි ළමයෙක් ඉන්නවා ගේට්ටුව ළඟ at the gate. ගේට්ටුව ළඟ at the gate. අපි there are භාවිත කරලත් වාක්‍ය දෙකක් හදමු. පන්තියේ ගැහැණු ළමයි 5 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි 5 දෙනෙක්. එහෙනම් අපි ගන්නේ there are. ඉස්සලා කියන්න ඕන there are 5 girls. there are 5 girls. පන්තිය ඇතුලේ කියන්න in යොදා ගන්නවා. in the class. there are 5 girls in the class. පන්තියේ ගැහැණු ළමයි 5 දෙනෙක් ඉන්නවා. පහලේ උඩ රිලවුන් 3 දෙනෙක් ඉන්නවා. වහලේ උඩ රිලව් 3 දෙනෙක් ඉන්නවා. there are 3 monkeys on the roof. වහලේ roof. වහලේ උඩ on the roof. there are 3 monkeys on the roof. වහලේ උඩ රිලව් 3 දෙනෙක් ඉන්නවා. පැහැදිලි නේද? හොඳයි. ඊගාවට අපි යනවා 9 වෙනි කොටසට. 9 වෙනි කොටසෙන් අපි ඉගෙන ගන්නේ ඔබ දැනගන්න ඕන do you දාලා ප්‍රශ්න අහන්න. do you දාලා ප්‍රශ්න අහන්න ඔයා දැනගන්න ඕන. සාමාන්‍යයෙන් කරන කියන දේවල් පිළිබඳ ප්‍රශ්න අහනවා අපි do you දාලා. ඔයා ඇපල් වලට කැමතිද? do you like apples? do you like apples? ඔයා හින්දි ගීත වලට කැමතිද? do you like Hindi songs? do you like Hindi songs? ඔයා නවකතා කියවනවද? ඔයා නවකතා කියවනවද? do you read novels? do you read novels? ඔයා නවකතා කියවනවද? සාමාන්‍යයෙන් එදිනෙදා කරන කියන දේවල් පිළිබඳ ප්‍රශ්න අහනකොට අපි do you භාවිත කරනවා. ඔයා හැමදාම TV බලනවද? do you watch TV every day? do you watch TV every day? ඔයා හැමදාම TV බලනවද? ඒ විදිහට ඔයා do you භාවිතයත් කටට හුරු කරගන්න ඔයා දැනගන්න ඕන. 10 වෙනි කොටස තමයි ඒක can you. ඔයාට පුළුවන්ද? ඒකත් ඔයා දැනගන්න ඕන. can you ඔයාට පුළුවන්ද? ඔයාට වේගයෙන් දුවන්න පුළුවන්ද? can you run fast? can you run fast? ඔයාට වේගයෙන් දුවන්න පුළුවන්ද? ඔයාට හින්දි ගීත ගායනා කරන්න පුළුවන්ද?
Can you sing Hindi songs? Can you sing Hindi songs? ඔයාට හින්දි ගීත ගායනා කරන්න පුළුවන්ද? ඔයාට පීනන්න පුළුවන්ද? Can you swim? Can you swim? ඔයාට පීනන්න පුළුවන්ද? ඔයාට මේ ගාන හදන්න පුළුවන්ද? Can you solve this sum? Can you solve this sum? Solve කියන්නේ විසඳනවා. ඔයාට මේ ගාන විසඳන්න පුළුවන්ද නේද? Can you solve this sum? ඔය විදිහට අහන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඉංග්‍රීසියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මෙන්න මේ කොටස් 10 දැනගන්න ඕන. එහෙනම් ඉතින් ඔයා මේ ටික හොඳට පුරුදු පුහුණු වෙලා ඔයාගේ ඉංග්‍රීසි කතන හැකියාව වර්ධනය කරගන්න. හොඳයි අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.